ඔන්න ඉතින් ගේම් ගහපු කාටූන් බලපු අපේ මතකයන් අලුත් කරමින් මෑතකදී ආපු ද සූපර් මාරියෝ බ්‍රොස් මූවි චිත්‍රපටයේ දෙවනි කොටසටත් අරන් ආවා. ඒ තමයි ද සූපර් මාරියෝ ගැලැක්සි මූවි. මේ පාර මාරියෝ සහ යාළුවන්ට යන්න වෙලා තියෙන්නේ අභ්‍යවකාශයට. කතාව පටන් ගන්නේ බවුසර්ගේ පුතා වන බවුසර් ජූනියර් විසින් අභ්‍යවකාශයේ ඉන්ද්‍ර රොසලීනා කුමරියව පැහැර ගැනීමත් එක්ක. එයාගේ අරමුණ තමයි රොසලීනාවේ බලය පාවිච්චි කරලා ලෝකේ විනාශ කරන්න පුළුවන් ආයුධයකට පණ දීලා එයාගේ තාත්තා වන බවුසර්ව ආපහු ගේන එක. ඉතින් මේක නවත්තන්න මාරියෝ, ලුයිජි සහ පීච් කුමරිය එකතු වෙනවා. මේ ගමනේදී එයාලට බෘක්ලින් වලින් ආපු අපේ පරණ යාළුවා යොෂි ඩයිනසෝරියාව මුණ ගැහෙනවා වගේම එයාලව අභ්‍යවකාශයට අරන් යන්න පයිලට් කෙනෙක් විදිහට පරණ ගේම් වල ඉන්න ෆොක්ස් මැක්ලවුඩ් කියන චරිතෙත් එකතු වෙනවා. ඉලුමිනේෂන් සහ නින්ටෙන්ඩෝ ආයතන එකතු වෙලා හදපු මේ ෆිල්ම් එකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ කලින් ෆිල්ම් එක කරපු අධ්‍යක්ෂකවරුමයි. හඬ කැවීම් ගැන කතා කරොත් කලින් හිටපු ක්‍රිස් ප්‍රෑට්, අන්යා ටේලර් ජොයි, චාලි ඩේ, ජැක් බ්ලැක් සහ කීගන් මයිකල් කී ඒ විදිහටම මේකටත් හඬ කැවනවා. අලුත් චරිත වෙනියෙන් ඩොනල්ඩ් ග්ලෝවර්, බ්‍රී ලාසන්, බෙනි සෆ්ඩි සහ ග්ලෙන් පවල් වගේ ගොඩක් ජනප්‍රිය නළු නිලියන් පිරිසක් එකතු වෙලා තියෙනවා. ආදායම් වාර්තා සහ ප්‍රතිචාර. මේ ෆිල්ම් එකට විචාරකයන්ගෙන් නම් ඒ තරම් හොඳ ප්‍රතිචාර ලැබිලා නැහැ. ගොඩක් අය කියන්නේ කතාවේ ලොකු ගැඹුරක් නැහැ, කලින් එක තරම්ම සාර්ථක නැහැ කියලා. හැබැයි මොන විචාරකයා මොනව කිව්වත් ප්‍රේක්ෂකයෝ නම් මේ ෆිල්ම් එක ආදරෙන් වැළඳගෙන ඉවරයි. රිලීස් වෙලා සති කීපයක් යන්නත් කලින් මේක ලොකු ආදායමක් හොයලා මේ අවුරුද්දේ දැනට වැඩිම ආදායමක් හොයපු ඇනිමේෂන් ෆිල්ම් එක බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මේක හදන්නත් ලොකු මුදලක් වියදම් වෙලා තියෙනවා. ඔයා මාරියෝ ගේම්ස් ප්ලේ කරලා තියෙනවා නම් විශේෂයෙන්ම සුපර් මාරියෝ ගැලැක්සි වගේ ගේම්ස් වලට ආසයි නම් ගොඩක් පරණ මතකයන් අලුත් කරන දේවල් මේ ෆිල්ම් එකේ බලා ගන්න පුළුවන් වෙයි. පවුලේ හැමෝටම එකට ඉඳගෙන විනෝදෙන් බලන්න පුළුවන් ලස්සන ඇනිමේෂන් ෆිල්ම් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. තවත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අපි සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.